ඒක ඇත්ත දින්න අයියා. ඒ වුණාට ක්‍රිෂ්ණයි බන්දුලයි ඔයගොල්ලන්ට කෑ ගහපු එක හොඳයි. මට අද උදේ කමලා කිව්වේ කතන්දරේ. ඒ වුණාට ගුණදාස ඊයේ මුන් නරක ළමයි නෙමෙයිනේ. මුන් නරක ළමයි නෙවෙයි. ඒ වුණාට දින්නෝ අද කාලේ හොඳ දේවල් ඉක්මනට නරක වේගෙන යන ලෝකයක් මේක. දැන් බලන්න දින්න අයියා. රැයට රැ වෙනකම් පාන්දර දෙගොඩ හරියේ. කොයි වෙලාවෙ වලත් ගෑනු ළමයි පාරේ නෙමෙයිද? අපේ අම්මා මුත්තා කාලේ ආපුවද මේවා? දැන් මේ රුහුණු වෙන වෙලාව නේ. නෑ ටිකට් නැතුව මේ ලැජ්ජ නැද්ද මාතේ? කලිසමක් කරන ටිකට් නැතුව එන්නේ. ටිකට් නැද්ද? ඔව්. ලොකු සර් ළඟට යන්න. ඕක ගන්න බෑග් එක. යන්න මත යන්න. යන්න. මොකෝ මේ? මේ ටිකට් නැතුව ගිහිල්ලාද? හැබැයි ඒක දෙහිදී ටිකට් නැතුව දාන්න. ඔව් සර්. ඔක කියන ලස්සන. අට්ටපල් ගොරස්වර මේ කියන්නේ ඉතින්. කොහෙන්ද නැගී කොච්චි? බම්බල පිටින්. ටිකට් නැතුව යන්නේක බරපතල දඬුවමක් වගේ ගන්නවනේ. ඔව් සර්. මේ මිස්ටර් ටිකට් නැතුව දුම්රියේ ගියාම ආණ්ඩුවෙන් දඬුවම් නියම කරලා තියෙනවා. දඩ මුදලයි ටිකට් ගාස්තු වගේ දෙගුණයක් ගෙවලා ඊට යන්න. දඩ මුදල් ගෙවනවා තියා සර් අතේ සතයක්වත් නෑ. මම ආණ්ඩුවේ සේවකයෙක්. නමුත් මේ ජූලි වර්ජනයට අහුවෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා වැඩ තහනම් කරලා. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා සර්. කර කියාගන්න කිසිම දෙයක් නැතුව මේ අයියලා ගෙදර යන ගමන් තමයි නේද. මේක පට්ටපල් බොරුවක් සර්. බොරුවක් නෙමෙයි සර්. ගොඩකින් මේ බලන්න මේ ලියුම කියවලා බලන්න සර්. සර් මම හොරෙක් බොරුකාරයෙක් නෙමෙයි සර්. හොයලා බලන්න. සතයක්වත් මගේ අතේ තියෙනවද කියලා? මගේ ලොකු දුව ඉස්කෝලේ අරගන්න ඉතින්. මගේ වයිෆ් දැන් මාසයක් විතර වෙනවා ඉස්පිරිතාලේ. කර කියාගන්න දෙයක් නැතුවයි මේ ගමන ආවේ. මට දැන් ජීවිතය කියන එකේ පාලලා තියෙන්නේ සර්. ජීවිතේ නැති කරගන්න බෑ සර් ළමයි ඉඳලා.
ඔය කනගාටු වෙන්න එපා. මේ ලියුම් වලින් පේන ඔය උසස් පිළියක් කරපු කෙනෙක්. අපිට කරදරයක් කරන්නේ. යා මම කන්ට්‍රෝල් එකේ කතා බහ කරමු. Perdas. Dia dekat kerana depan tu. Ha. Ya. අපරාධ දින්නයි අපි අර අහිංසක මහත්තයා වල්ලලා දුන්නේ. මේ හොරෙක් අල්ලපියෝ කියලා ටිටි රහලා මේ කෑ ගැව්වම අපි වෙන මොනවද කරන්නේ ගුණදාසයි? ඒක තමයි තින්නයි මාත්මේ කල්පනා කරේ. එච්චර හොඳ මහත්තයෙක් හොරෙක් උනේ කොහොමද? ඒ මහත්තයා හොරෙක් කළේ කවුද? අපි තින්නයියෝ. අපි? ඔව් අපි. අපි නෙමෙයි ගුණදාසයි. නැති බැරි කම. ඒ කියන්නේ ජොබ් එක නැති නිසා. ජොබ් එක නැති වුණේ මොකෝ? ඒ කියන්නේ ස්ට්‍රයික් කරපු. ඇයි ස්ට්‍රයික් කරේ? ඒ ජීවන වියදම වැඩි පඩි වැඩි කරන්න කියලා ඉල්ලුවා. ඒක තමයි තින්නයියෝ මාත්මේ කියන්නේ. ජීවන වියදම අඩු කරන්නයි කියලා මිනිස්සුන්ව බලයට පත් කරේ කවුද? මිනිස්සු. ඒ කියන්නේ ඉතින් තින්නයියි මායිනේ අපි. අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නේ කියලා සමිති සමාගම් වලට නායකව පත් කළෙත් කවුද? අපි. ඒත් අපි තමයි. ඔන්න ඕක තමයි තින්නෝ. මම මේ ඔය හැම එකකින්ම අයින් වෙලා දැන් මේ පැත්තක් බලාගෙන ඉන්නේ. ගුණදාසයි දැන් මේ ඡන්දේ පාවිච්චි කරන්නේ නැද්ද? පෝ ඡන්දේ පාවිච්චි කරනවා. ඉන්නයියෝ අවුරුදු ගානකට සැරයක් හරි දැන් බොටයි මටයි ඉතුරුලා තියෙන ඔය කාතිරේ ගාන එක විතරයි. ඒක නං ඇත්ත. කාතිරේ. ඒක නෙමෙයි මේ ගුණදාසයි. මේ ලොකු සර් අර මහත්යාව පොලිසියට අල්ලලා ඉතින්. අපේ ලොකු සර්ද? අපේ ලොකු සර් වෙස්තන්තර කෙනෙක් ඉන්න අයියා. ඔය මහත්තයාට අතින් ගානකුත් දීලා තමයි මහත්තයාව අරින්නේ. ඕම් බලන්නකෝ මං කියන එකේ බොරු ඇත්ත. ඊයේ ගෙදර යනකොට රෑ වුණා නේද? ගෙදරින් හොරෙන් හිටියද? කොහමද? අද අනෝමගානි පාටි එක. අනේ මගේ ළඟ නම් සල්ලි නෑ. ඊයේ ගෙදර හැමෝටම තෑගි ගත්තා. මට මුකුත් ගන්න සල්ලි ඉතුරුන්නේ නෑ. සරෝජ මොකද මේ ගැන කියන්නේ? මට කියන තියෙනත් ඒ ටිකමයි. අපි දෙන්නම ගිහලා බඩු ගත්තේ. එන්න දැක්කද හැදිච්ච කෙල්ල. ඒ වුණාට අපිට අඩු ගන්න චොක්ලට් එකක්වත් අරන් ඕන. ඕ ඒක නම් සරෝජ ඊ මොනවාද ගත්තේ? ලස්සන සාරීස් තිබුණානේ මට ගන්න බැරි වුණා සල්ලි ඉවරයි. ලස්සන ගවුමක් තිබ්බ මං හිතුවා ගන්න. සල්ලි නෑ. ගෙදරට ගත්ත ඔක්කොට. ගෙදරට විතරයි ගත්තේ. අපිට ගන්න බැරි වුණා. හොඳටම රැවුණා ගෙදර යනකොට. ගෙදරින් බැන්නද? නෑ තෑගි ගෙනිච්චනේ. කොහමද? මේ අද නම් ඔයගොල්ලෝ ගානේ පාටියක් ඕනේ. ඊයේ පොල්නේ. අද සල්ලි එහෙමත් ඇතිනේ. මේ ආයෙත් ඉන්නේ මාව බලන්න නෙමෙයිනේ. පාටි දාන්න. ඔකට ඔච්චර අඬන්න එපා. මං අරන් දෙන්න. අපි යා. කෙල්ලනේ මොකද කියන්නේ? අපි යමු. අනේ මට නම් බෑ. ඊයේ ගෙදර යනකොට හොඳටම රෑ වුණා. එහෙනම් මටත් බෑ. උඹලට වෙයි නම් මටත් බෑ. අප්පෝ එහෙනම් මටත් බෑ. මේගොල්ලෝ නිකන් වෘත්තීය සමිතිකාරයෝ වගේනේ. එකෙක් බෑ කිව්වම හැම එකම බෑ කියමු. මං ගිහින් රංජන්ට කතා කරලා එන්න.
ඒ රංජන් මේගොල්ලෝ පාටියක් දෙන්න යන්නේ. බැලුවා හරි. හිතුවා කායකට තියලා එන ගහලයි කියලා. මේවා නම් ගොළුෙද්ද කොහෙද බං? නෑ බං හරි දන්සලයි. දැන් නැද්ද? උමින්දල බෑම පොඩ්ඩක්. එක කෙල්ලකින් මුළු බරක් කල්පනා කරන්නේ. ඒක තමයි. එක කෙල්ලේ ඉන්නේ. මට හරි දුකයි බං නංගි ගැන. ගෙදර ඔක්කොටම තෑයි කියනද? මටත් තෑයි කියනද? බලපන් ඒකි ගන්න සල්ලි ඔක්කොම ගෙදර අයට විදන් කරනවා. අපිට බැරි වුණානේ බං තාම හරියට ජොබ් එකක් හොයාගන්න. පේනංගිත් සරෝජාත් එහෙම තමයි. ඔක්කොමල ටැග් එකෙන්ලා තියෙනවා. මම හිතන්නේ දෙගොල්ලම කියලා තමයි අරන් තියෙනවා. මට හිතනවා මචං මගේ රෙගුලර් කපලා කොණ්ඩේ දාලා ගවුම දාගෙන ෆැක්ටරි ගියාම අපිට ජොබ් එකක් දෙනවනේ. ඒක හොඳයි. අය අපේ තාත්තා නංගි රස්සාවට යන එකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් ඉතින් මොනා කරන්නද ප්‍රශ්න වැඩි වෙනකොට. අපේ අපටත් කැමති නෑ මචං. මිනංගි වැඩට යනවා. මේ දාස් ටිකේ හරියට කුඩි වැඩක්වත් හොයාගන්න බැරි වුණානේ. මේ කුලි වැඩ අපි හොයාගෙන ගියාම මිනිස්සු හිතනවා අපි හොරෙක් නැත්නම් වංචකර කියලා. ඒක ඇත්ත. එක්කෝ තියෙන තරම් වැඩ ඔක්කොම කරගෙන රුපියල් දෙකක් දීලා හිඟන්නන්ට වගේ ෂේප් වෙන්න හදන. උන් හිතන්නේ අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා. අපි ගෙවල් වලින් ගිහලා වැඩ කරන්න ඕනේ නැහැ. ලොකු කම්පැනි ගිහලා වැඩ කරමු. ඒක හොඳයි. කම්පැනිවත් හොයලා බලමුකෝ නේද? චුට්ටක් මේ වරි. ඇයි? පොඩි බණ්ඩක් වරි. අනෝම මට උඹට විශේෂ කාරණයක් කියන්න තියෙනවා. ඉස්සර වෙලා කියපන් උඹට කොල්ලෙක් ඉන්නවද කියලා? අනේ නෑව. මං හිටියනම් උඹට නොකිය ඉන්නේ නෑනේ. උඹට මතකයිද අපේ සුනිල්ගේ යාළුවා රංජන්? ඌ උඹ ගැන මැරෙන්න යනවා. වදත් ආව මාව හම්බ වෙන්නේ. ඇවිල්ලා කියන උඹව සෙට් කරලා දෙන්න.
විජන් හරි හොඳ කොල්ලා බා. උන්ට හොඳට සල්ලිත් තියෙනවා. ඒ ඔක්කොටම වැඩි උඹලා දෙන හොඳට මැච් වෙනවා. කියපන් ඔබ මොකද කියන්නේ? අනේ මන්දසන්ද මට තේරෙන්නේ ඒ කියන්නේ ඔබ කැමති? එච්චරයි මට දැනගන්න ඕනේ. ඊටු ටික මම බලා ගන්නවා. හැබැයි සරුජර දැනගන්න තියන්න එපා. හරි හරි ඒව මම බලා ගන්නම්කෝ. අපි අක්සට යමුද? යමු. ෂුවර් එකටම කපු ගම. ඕ ඒක නම් ඇත්ත. සන්දේ ඔබ මාර ගෑනියෙක් නේ එන්න මොකද කියලා ඉතින් හදන්න වගේ දැන් හදන්නේ නෑ බං මේ චූලි පොඩි වැඩකට කමන්නේ කාටවත් හරියනවා අපි යනවා සරෝජ මම පොඩි ගමනක් යනවා ඔයා ගෙදර යන්න ඔය දැක්ක ඔයා යන්න හදන්නේ මට නම් බයයි ඔයාගෙන. දැන් නෑ වෙන්න කියනවනේ. බය වෙන්න එපා මං සන්ධ්‍යාත් එක්ක යන්නේ. ඔයා අපේ අම්මට කියන්නේ මං ඕටි කරනවා කියලා. ඔයා මට කරන උදව්ව. වරින් බයි යන්න තරක් තියෙනවද? යන්න. මට නම් බයයි සන්ධ්‍යා. කවුරු හරි දකීද? අපේ මැඩම් එහෙම දැක්කොත් අපි වැඩට ගිහිල්ලත් ඉවරයි. ඔයා හරියට දෙකේ පන්ති ළමෙක් වගේනේ. කොහොම බය වෙලා වැඩ කරන්න බෑ. ෆැක්ටරි නෙලිට පැසලා පස්සේ අපේ ස්වාධීනත්වය අපිට තියෙන්න ඕනේ. අපි පිස්සු නටන්න නැතුව කරන වැඩේ හරියට කරනවා නම් ඉච්චරයි නේ? අන්න අරගොල්ලන් ඇවිල්ලා. ඔය වැස්සකුත් දෙනවා. මොනවද බලාගෙන ඉන්නේ? කොහෙද නැගපන්කෝ? ඉක්මනට නගින්නද? කවුරුත් දකින්නද?